බෝඩිමේ ඉන්නේ බෝඩිමේ ඉන්නකොට දැන් මං පහුවදා ගාල්ල ගෙවල් ගාල්ලේනේ. ගාල්ල යන්නේ ඉතින් අර පුදුම පිළිවෙලක් දෙන්නේ අපි. මම මගේ වෙනම ආතල්ලේ මට පිස්සු හරිද මං ඇඳුම් අයින් කරලා වාඩියෙන් තිබ්බ පුටුවට මං ඇඳුවා. ඒ කියන්නේ ඇඳුවා කියන්නේ ෂර්ට් එක මෙහෙම උඩින් දාලා කලිසම මෙහෙම දාලා අන්ඩර්වෑර් එක මං කලිසම ඇතුලෙන් දාලා තාලි වෙල්ලාද ආවම නිදාගත්තා. නිදාගෙනලා පහුවදා ගානේ මට පරක් වුණා නැගිටින්න. නැගිටින්න පරක් වෙලා මං එහෙම මට අමතක වුණා අන්ඩර්වෑර් එකක් මං ඇතුලේ දැම්මා කියලා. මං කලිසමත් එහෙම ඇඳගත්තා. ඇඳගෙන දැන් එතකොටත් ෆෝන් එකේ තමයි. ඒ කියන්නේ ඒතර අවුට්ගෝයින් ෆ්‍රී සිම් එකක් තිබ්බා. වයිෆ් එක යනකම්ම කතා කරන බැටරි මාරු කර කර. ඒ කාලේ මේ මොනවාද මේවා තිබුණේ නැහැ මේ පවර් බැංක්ස් තිබුණේ නැහැ. දැන් ගාල්ලෙත් දැස්සා. බැහැලි වෙලා දැන් යන ගමන් දැන් ෆෝල්ඩ් එක යනවා. ගාල්ලේ ස්ටේෂන් යන විදිහ පොඩ්ඩක් මෙහෙම දැම්ම ඇවිදගෙන යනකොට මට දැන් දැනෙනවා කකුලේ මේ ගුලියක් වගේ. මං ඒක දැන් මම බය වැඩි කමට මම මෙහෙම ගැසුවා. බුර්තාකාර මාර්ගයේ පිරිස් පිටන්නේ ඇඳන් ඉන්නේ. අන්න ලෝචනාදී පිච් එක. ඇඳන් ඉන්න එක කකුලෙන් විසික් කරා කියලා. ඊට පස්සේ මෙයා ඊට පස්සේ දෙක්කේ නෑ වගේ යනවලු. ඇයි ඒක ගන්න බෑනේ? ඊට පස්සේ මල්ලි කෙනෙක් අයියා නෑ ඇලුණා කිව්වලු. ඕ නෑ මෙයාට ඒක ගත්ත ගාලා මොන කරිල්ලද ඕන ගන්නවා මල්ලි පස්සේ ගෙනවලු අයියා දුවනවලු ඕනේ විතර මන්නේ නෑ වෙන එක වෙන එක අරක එක්ස්ට්‍රා ඇයි ඒක කලින් දවසේ පහුවදා ලෑස්ති වෙන්න තියලා තිබ්බේ ඒක අමතක වුණා